ජොන් ආලෝක කියන බල්ලා කොහොම 1.1 මිලියන් ෆොලෝවර්ස් ලයින්න බල්ලෙක් ගැන අහලා තියෙනවද? බල්ලට ඇයි බල්ලා කියන්නේ? මම හිතන්නේ ඔයගොල්ලෝ මේ දවස්වල දන්නවා ඒ බල්ලා ගැන. ආලෝක. මේ ආලෝක කියන බල්ලා කොහොමද මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ? ජොන් ආලෝක කියන බල්ලා කොහොමද මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ? කල්කටාවල පීස් වෝක් එකක් තියෙද්දි මේ පීස් වෝක් එකේ ස්වාමීන් වහන්සේ නමක් යනකොට ඒ අයට හම්බ වෙනවා මෙන්න මේ ආලෝක කියන බල්ලා. ඒ බල්ලා ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේලා පස්සෙන්ම යනවා. පස්සෙන් කොච්චර ගියාද කියලා කිව්වොත් කිලෝමීටර් 100ක් විතර යනවා. මෙයා ඒකෙන්ම අයිකෝන් එකක් වෙනවා. මෙන්න මේ පා ගමන් වලට. එහෙම නැත්නම් පීස් වෝක් වලට. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ඉන්න මේ කෙනෙක් හින්දා ඒගොල්ලන් ඇවිල්ලා මෙයාව ඇමරිකාවට අරන් යනවා. ඇමරිකාවේ ඉන්නකොට සෑහෙන්න අනිත් වෝක්ස් වලට එයාව පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම එයා කාලයකට පස්සේ ලෙඩ වෙන්න පටන් ගත්තා. ලෙඩ වෙනකොට මේක ඇත්තටම මාධ්‍යේ සෑහෙන දෙයක් වුණා. So this dog is basically an ambassador of peace. අද මේ බල්ලා ගැන ගොඩක් දේවල් කතා වෙනවා. අපි දැක්කා සමහර හාමුදුරු මෙන්න මේකට එරෙහිව කතා කරනවා. බල්ලෙක් එක්ක මේ සංචාරයේ වැඩම කරනකොට භික්ෂුන් වහන්සේලා මොන වගේ අකරතැබ්බයකට මුහුණ දෙයිද කියන පිළිබඳව අපිට ප්‍රශ්න තියෙනවා. ඒ පැත්තේ උගුල් ශාන්ත සන්නස්ගල වෙන කතාවක් කියනවා. මේ සතා මිස්යූස් කරනවා. මේ සතා වෙන නාමයට පාවිච්චි කරනවා. මේ සතා බිස්නස් එකකට යොදා ගන්නවා. මෙන්න බල්ලා විකුණගෙන කනවා. මේ බල්ලා කොහොමත් අද ටොපික් එකක්ම වෙලා තියෙනවා. ඒත් එක්කම ඇනිමල් රයිට්ස් ඇක්ටිවිස්ට්ස්ලා මේ ගැන සෑහෙන උනන්දු වෙනවා. මොකද මේ බල්ලට ඕනවට වඩා ප්‍රසිද්ධියක් දීලා තියෙනවා කියලා කියනවා. ඔයා මොකක්ද හිතන්නේ මෙන්න මේ කතාව ගැන? මොකද 1.1 මිලියන් ෆොලෝවර්ස්ලා ඉන්න බල්ලෙක් මෙච්චර ප්‍රසිද්ධ වුණාම අපිට තියෙන බෙනිෆිට් එක මොකක්ද? ඇත්තටම මෙන්න මේ පාගමන හින්දා අපිට සෑහෙන්න අවධානයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ටුවරිසම් මාකට් එක සෑහෙන්න බූස්ට් වෙලා තියෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ මොකක්ද හිතන්නේ? මේකට බල්ලෙක්ව පාවිච්චි කරන එක හොඳයිද? නැත්නම් බල්ලෙක්ව පාවිච්චි නොකර ඉන්න තිබ්බද කියලාද හිතන්නේ? කමෙන්ට් එකේ